හොඳයි ඉංග්‍රීසි කතා කරනකොට අපිට ගොඩක්ම ලස්සනට භාවිතා කරන්න පුළුවන් වාක්‍ය රටාවක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අද. මම මොකටද ඔයාගේ ෆෝන් එක ගන්නෙ? මම මොකටද ඔයාගේ පොත ගන්නෙ? මම මොකටද ආපහු යන්නේ? මම මොකටද එහෙ යන්නේ? මම මොකටද මෙහෙ එන්නේ? ඔන්න ඔය ආදී වශයෙන් දේවල් අපි එදිනදා ජීවිතයේදී කතා කරනකොට භාවිතා කරනවා. ඉතින් මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ලස්සන වාක්‍ය රටාවක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒතර මේකදී අපි පාවිච්චි කරනවා මෙන්න මේ කියන වාක්‍ය රටාව why should I? why should I? right එතන අදහස් කරන්නේ මම මොකටද එහෙම කරන්නේ කියන අදහස. why should I? ඒකේ අපි බලමු උදාහරණ කීපයක් අරගෙන මේක පැහැදිලි කරගන්න. මම මොකටද ඔයාගේ පොත ගන්නෙ? Why should I take your book? Why should I take your book? මෙතන take කියන්නේ ගන්නවා කියන අදහස. Your book ඔයාගේ පොත. ඒතර මම මොකටද ඔයාගේ පොත ගන්නෙ? Why should I take your book? මම මොකටද එයාට call කරන්නේ? Why should I call her? එයාට කියලා සිංහල වචනයක් තිබුණාට ඉංග්‍රීසි වල එහෙම වචනයක් නැහැ. එයා කිව්වහම අපිට she සහ he කියන දෙකම භාවිතා කරන්න පුළුවන්. right? Why should I call her? එහෙම නැත්නම් why should I call him? right? මම මොකටද ඔහුට කතා කරන්නේ? එහෙම නැත්නම් මම මොකටද ඇයට කතා කරන්නේ? ඊළඟට ගත්තොත් මම මොකටද එහෙ යන්නේ? right? එහෙ කියන්නේ අපි පාවිච්චි කරනවා there. तर why should I go there? right? මම මොකටද එහෙ යන්නේ? ඉතින් මම මොකටද ඒ ගැන හිතන්නේ කියලා කිව්වොත් කොහොමද? යමක් ගැන හිතනවා කියද්දි right? මම මොකටද ඒ ගැන හිතන්නේ? ඒ ගැන right? about that එහෙම නැත්නම් about it කියන වචන දෙකම භාවිතා කරන්න පුළුවන්. මම මොකටද ඒ ගැන හිතන්නේ? why should I think about that? why should I think about that? මම මොකටද ඒක ගැන හිතන්නේ? right? ඉතින් මේ විදිහට අපිට මේක මෙන්න මේ කියන වාක්‍ය රටාව භාවිතා කරන්න පුළුවන්. එතකොටදී ඔයාලට මේ වාක්‍ය රටාව භාවිතා කිරීමේදී why should I කියන මෙන්න මේ phrase එකත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා අදාළ verb එක use කරන්න. ක්‍රියාපදයේ භාවිතා කරන්න. මේ ක්‍රියාපදයේ භාවිතා කිරීමේදී ක්‍රියාපදයේ මූලික ස්වරූපය එහෙම නැත්නම් බේස් ෆෝම් එක භාවිතා කරන්න මතක තියාගන්න ඕන. ඉතින් මම හිතනවා මේ වාක්‍ය රටාව ඔයාලට එදිනදා ජීවිතේ කතා කරන්න ගොඩක් උදව් වෙයි කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පරණ වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලන්න. මේ වීඩියෝ එක ගැන අදහස යටින් කමෙන්ට් පිරුවේ සඳහන් කරන්න අමතක